අද වගේ මට මතකයි ඒ දවස. ලා කහපාට ජාති ගැඳුමක් අඳවලා තාත්තගේ මිනිය සරසවල තිබුණු විදිය. පෙට්ටියේ පියන් හරිනකොට අම්මා කෑ ගහලා අඬපු විදිය. ලොකු නංගි සිහි නැතිව බිම වැටුණු විදිය. ඔව්. අද වගේ මට මතකයි ඒ හැම දෙයක්ම. මම ලසිත ගම්ලත්. ඒ 1998 මං උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ. ලොකු පුතේ, අද තාත්තා තාම නැගිටලා නැහැ. ඩිංගක් බලන්න. නිදිගැට කඩාගෙන කුස්සියට ගියේ මගේ දිහා බලන අම්මා කිව්වේ ආදරෙන්. ඉස්සරහා කන්තවරු කාමරේ තමයි තාත්තා නිදාගන්නේ. අපි කාටත් කලින් නැගිටින එයා අද තවම නිදිද හිතාගෙන මං ගිහින් දොරට තට්ටු කරන්න හැදුවත් දොර බාගෙට ඇරිලා තිබුණ නිසා පියන තල්ලු කරලා තාත්තා කියලා ඇතුළට ගිය මම අනිත් තප්පරේ අම්මා කියලා මහා හඬට කෑ ගැහුවා. දෙවියනේ, මගේ තාත්තා. එයාගේ ඇස් උඩ ගිහින් නාස් කුහර වලින් ලේ ඇවිත්. එයා මිය ගිහින්. අනිවාර්යයෙන්ම මිනිය කපලා බලන්නම වෙනවනේ. ඒ නිසා රෝහලට එමු. මිනිය පරීක්ෂණවලට ආව මහත්තයා කිව්වේ අඬා වැටෙන අම්මා දිහා අනුකම්පාවෙන් බලාගෙන. කාලෙකින් ඉඳන් අදිරුදිර පීඩනේ තිබිලා තියෙන බවත්, නමුත් මිය ගිහිල්ලා තියෙන්නේ හදවතේ මොලේ නහරයක් හිරවීමෙන් කියලා මරණයට හේතු සඳහන් කෙරුවට නෑ කවදාවත් එහෙම වෙන්න බෑ. ආසාවකට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනේ නැති තාත්තා. එයා බොහෝම නිරෝගී කෙනෙක්. ඒත් එයා දැන් මිය ගිහිල්ලා. ගෙදර එකම පිරිමි දරුවා විදිහට ඉස්පිරිතාලෙට, මල් ශාලාවට, අතන්ට මෙතන්ට හැම තැනටම ගිහින් ඒ වැඩ කටයුතු බලන්ට උනත් මගේ ඉස්සරහා මැවිලා පේන්න උනේ මැරිලා හිටිය තාත්තගේ ඇස් උඩ ගිහින් තිබුණු විදිය. ඒ ඇස්වල තිබුණේ බයක්. බොහොම අසාමාන්‍ය බයක්. ඒත් ඒ මොකක්ද කියලා හිතාගන්න පුළුවන් කමක් මට තිබුණේ නෑ. කොහොම හරි අවසාන කටයුතු, දානමය කටයුතු සේරම ඉවර වෙලා තවත් සතියක් වගේ ගෙවෙන්න ඇති. රෑ පාඩම් කරන ගමන් හිටිය මට ඇහෙනවා කන්තෝරු කාමරේ දොර අරිනවා. ඉස්සරහා විදුලි බල්බේ දැල්වගෙනම මං ඉස්සරහා දොර ඇරලා බැලුවේ කන්තෝරු කාමරේ. ඒ දොර ඇරලා නෑ. ඒක වහලා. ඒත් කාමරේ එළියෙන් කවුදෝ කළු කෙනෙක් ඉන්න බව දැක්ක මම හැකි ඉක්මනින්ම දොර වහලා දැම්මේ අම්මා කියලා කෑ ගහගෙනමයි. එතන කවුරුත් නෑ ලොකු පුතේ. ඔයා බොරුවට බය වෙලා. එහෙම කියලා අම්මට ඉවර කරගන්න ලැබුණේ නෑ. අපේ ගෙදර හැදෙන බල්ලෝ දෙන්නා කඩාගෙන පැනලා බුරන්න තියාගත්ත ඒ කාමරේ දිහාවට. මට මතකයි අම්මා බය වුණත් කලබල වුණත් එයා ඒක හංගගෙන හතර අතටම ටෝච් එළිය අල්ලලා බැලුවා. ටික දිගටම එක විදිහේ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තාම අපි හරි අසරණ වුණේ. සිද්ධ වෙන්නේ මොකක්ද, කරන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරුවයි. හිතට දැනෙන්න වුණා තව කෙනෙක් අපේ ගේ ඇතුලේ වටපිටාවේ ජීවත් වෙනවා. ඒ කෙනා නිසා දවසින් දවස අපිව පිරිහෙනවා, ලෙඩ වෙනවා වගේ. තාත්තගේ වත්ත පිටියෙන් වෙනත ලැබුණු ආදායම් භාගයට භාගයක් අඩු වෙන්න ගහකොළ මැරිලා යන්න පටන් ගත්තේ එයාගේ 3 මාසේ දාණයෙන් පස්සේ. මොනවාම හරි තියනවා ලොකු පුතේ. මේ සේරම තාත්තා මැරුණාන් පස්සේනේ. අම්මා කිව්වේ හරිම අසරණ විදිහට. නංගිලා දෙන්නගෙන්
පොඩි නංගි නිතර හීනෙන් බය වෙන්න ගත්තාම මානසික ලෙඩක් තාත්තා නැති වුණු එක සෑහෙන්න බලපාලා කියලා එක එක්කිනා එක එක කතා කියනකොට ගමේ නැන්ද කෙනෙක් කිව්වා ගම්ලත් නෝනා බලබලා ඉන්න එපා හොඳ තැනකින් ශාස්ත්‍රයක් අහන්න කියලා. ගොඩාක් තැන්වලට ගියා. ඒ තැන්වලින් එක එක කතා කිව්වා. අපිත් පුළුවන් විදිහට හැම වත් පිළිවෙතක්ම කෙරුවා. ඒ දවසක යාන්තම් අවුරුදු 11ක් වුණ මගේ පොඩි නංගිගේ මිනිහා හම්බ වෙන්නේ අපේ ළිඳේ තිබිලා. මගේ අම්මා කෑ ගහලා අඬන්න උනේ පටාචාරා වගේ. ගියාට කමක් නැහැ. ඒත් ඇයි හයක් අතරට නොතේරෙන දරුවන්ට කරදර කරන්නේ? උන් මොකද කරපු වරද? එහෙම කියලා එයා කෑ ගැහුවේ තාත්තගේ ෆොටෝ එකක් අතට අරගෙන. ගම්ලත් මැරිලා යකෙක් වෙලා දැන් පවුලේ අයව එක එක්කෙනා මරා ගන්නව කියන කතාව මිනිස්සු තැන් තැන්වල කුටු ගන්න උනේ හොල්මන් ගෙදර කියලා අපේ ගෙදරට නමකුත් පට බැඳලමයි. අම්මා ලොකු නංගි එක්ක මම තනි වෙලා කියන හැඟීම මගේ හිතට දැඩි ලෙස කාවතින්න ගත්තේ සමාජයෙන් ගමින් එන පීඩනය මත වෙන්න ඕනා. හතේ තියෙන සතේටම වියදම් කළත් මොනවත්ම සහනයක් වෙන්නේ නෑ ලොකු පුතේ. දැන් තියෙන්නේ අපි තුන් දෙනත් වහ ටිකක් කාලා මැරිලා යන එක විතරයි. මගේ කොන්දේ කැක්කුමක් හැදෙනවා උහුලන්න බෑ. කොයි තරම්නම් බෙහෙත් බිව්වද? කෝ අඩුවක්. මෙහෙම ගියොත් මාව එක්තැන් වෙයි දරුවෝ. අම්මා ඒ විදිහට කිව්වහම දන්නේ නෑ කොහොම පැහැදිලි කරන්නද කියලා එයා ගැන ආව දුක. ඒ ගැන කල්පනා කර මං වත්තේ එහෙ මෙහෙ ඇවිද්දී කනාටු වෙලා කරටි කඩා වැටලා තියෙන පොල්ගස් දිහා බලන ගමන්. එතකොට මම දැක්කා අපේ කම්බි වැටට එහා පැත්තෙන් හිටගෙන වයසක සීයා කෙනෙක් අත වනලා අඬ ගහන බව. ඇයි සීයා කාවද හොයන්නේ? එහෙම අහගෙන මං එතනට ගියේ සමහර විට තාත්තා අඳුනන කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා. මං කවුරුවත් හොයන්නේ නෑ. හැබැයි උඹ හොයනව නේද ජීවත් වෙන්න ක්‍රමයක්. පත්තු කරපන් සෙනසුරාදා රැට ගේ ඇතුළට එළිය නොවැටෙන්න පහනක්. මතක් කරපන් සූනියන් නම විතරක්. සීයා එහෙම කිව්වේ එයාගේ කිරි සුදු පාට දත් ටික පේන්න hina වෙලා. මේ වයසට මෙච්චර ලස්සනට ගත් කවුද මේ? මතක ඇතිව රෑ 9න් පස්සේ කරපන්. එහෙම නැතුව ගියොත්. එහෙම කියලා එයා බලන්න උනේ අපේ ගෙදර පිළිකන්නේ ඉන්න අම්මා දිහා. මොකද ලොකු ළමයෝ කරන්නේ? කම්බි වැට එක්ක භාවනා කරනවද? කී පාරක් නම් කතා කරාද ගෙට එන්න? අම්මා ඒ විදිහට කියන්න උනා. ඇත්තමයි. මම විතරයි. දැන් ටිකකට කලින් හිටිය සීයා මෙතන නෑ. එදා රෑ මං අම්මගෙන් අහන්නේ අම්මේ සූනියම් කියන්නේ දෙවියෙක්ද යක්ෂයෙක්ද කියලා. වෙලාවකට දෙවියෙක්ලු වෙලාවකට යකෙක්ලු. ඒත් ඉතින් අපිට මොකද කවුරු වුණාම අපිට දෙවියෝ බලන්නේ නැහැ. අම්මට තිබුණේ හැම දෙයක් ගැනම තරහක් කලකිරීමක්. ඒත් මගේ හිත කෑ ගැහුවේ අර සීයා කියපු දේ කරන්න කියලයි. පහුවදා උදේම මම පටන් ගත්තේ ලෑලි වලින් පහන් පැලක් හදන්න. මොකෝ පොඩි ගම්ලත්. එහි පාර දේවාලයක් දාන්නද කල්පනාව. ඒ තිලකරත්න ගමේ මාමා කෙනෙක් තාත්තගේ හිතවතෙක් වුණාට මරණ වලින් පස්සේ
එයා අපේ ගෙදර වැඩි ආවේ ගියේ නෑ. මං දන්න විදිහට එදා රෑ පහනක් පත්තු කෙරුවේ ගෙදර බල්ලොත් සට සට සද්දෙන් කම්පොටවල් ගහනකොට. ඊට පස්සේ සැරෙන් සැරේ බැලුවේ පහන පත්තු වෙනවද කියලයි. මහ රෑ නිින්දේ ඉඳලා මං ඇහැරෙන්නේ කවුදෝ වහල දිගේ ඇවිදිනවා බඩ ගන්නවා වගේ මහා අමුතුම සද්දයක් ඇහිලා. ඇත්තට මං බය වුණා. ඒත් යම්කිසි හේතුවකින් මගේ ඇඟ අතපය ගල් වෙලා හිර වෙලා වගේ ගෙවුණ තවත් සුළු මොහොතක්. විනාඩියකටත් අඩු කාලයකදී දැනුනේ ගොඩාක් දේවල් සිද්ධ වුණා කියලයි. අතපය හිරවීම නැති වුණා කියලා දැනුණු ගමන් ඇඳෙන් පැනගත්තු මං නැවතුනේ කන්තෝරු කාමරේ දොර හරියටම පේන ජනෙලේ ගාවින්. වෙනද වගේ නැතුව එකම සැරේ ඒ දොර ඇරුණේ වේගෙන්. එළියේ ඉඳලා කෙනෙක් ඇතුළට යනව වෙනුවට ඇතුළේ හිටිය කෙනෙක් එළියට පා වෙනවා වගේ දැක්ක මම ඇස් පොඩි කරලා අඳුරු පැහැතියේ ඡායාව හරියට බලා ගන්න උත්සාහ කළත් කන ළඟ ඉඳගෙන උඩු පුරනවා වගේ බල්ල උඩු පුරන්ට වුණාම ඉක්මන් කරලා ජනෙල ගාවින් ඉවත් වෙලා ගිහින් එබිලා බැලුවේ අම්මා සහ ලොකු නංගි පරිස්සමෙන්ද කියලා. ඒ දෙන්න හොඳ නිින්දේ ඉන්නවා දැක්කහම හිතට දැනුනේ පුදුම සැනසීමක්. එදා ඒ දැනුණු සැනසීම එක්ක හැමදාම බදාදාට සහ සෙනසුරාදාට මං පහන තියන්න පටන් ගත්තේ ගමේ නැන්ද කෙනෙක්ගෙත් උපදෙස් අරගෙන. පුතේ මාව වරදවා තේරුම් ගන්න එපා. ඔයාලට කවුදෝ කොඩි වින කරලා. එහෙම නැතුව තාත්තා කෙනෙක් මැරුණහම ඔහොම පලිගන්නේ නෑ. නැන්දගේ වචන හිතේ එක තැනක තියාගෙන තීරණය කෙරුවේ කොහොම හරි ජීවිතයට මූණ දෙනවා කියලයි. හාස්කමක් වගේ අම්මගේ කොන්දේ අමාරුව ටික ටික අඩු වෙන්න වුණා. උසස් පෙළ විභාගෙන් පස්සේ ගමෙන් ටිකක් දුර ෆැක්ටරි එකක తాවකාලික රස්සාවක් හොයාගෙන ඒක කරන්න උනේ එකම පිරිමි දරුවා විදිහට පවුලේ බර කරට ගන්නයි. එහෙම වැඩට ගිහින් රෑ 10ට ඕෆ් වෙලා මෝටර් සයිකලෙන් ගෙදර එන ගමන් හිටිය මම විජේ මාමගේ කඩේ ළඟින් අපේ ගමට එන්න හැරුණා. මීහරක් රැලක් පාර හරස් කරගෙන උන්ගේ ඇස් රතු පාටට දිලිසෙන්නේ බයිසිකල් එකේ ලයිට් එළියට. එහාටවත් මෙහාටවත් යන්නේ නැතුව උන් එකම තැන තෙරපෙන්නේ හිර වෙලා වගේ. හෝන් එක ගහලා කෑ ගහලා කොයි තරම් උත්සාහ කළත් උන් යන්තම්වත් හෙලවෙන පාටක් නැහැ. මේ පාර නැති වුනහම වෙන පාරකට තියෙන්නේ කනත්ත මැදින් යන්න තියෙන කෙටි පාර. ටිකක් කල්පනා කරලා වේගෙට ආපහු හරවගෙන කනත්ත පාර පේන දුරට ඇවිල්ලා නතර කිරුවේ එකම ළඟ වල දාලා තියෙන තාත්තගේ චූටි නංගිගේ සොහොන් දෙක සිහි වෙලා. කාලයත් එක්ක පස්කන්ද පහලට ගියත් ඇස් වහගෙන කියන්න පුළුවන්කම තිබුණා කොතනද යාලව වල දැම්මේ කියලා. ළඟ ළඟම වවුලෙක් අත්තට ගහගෙන ගිය හඬට ගැස්සිලා බයිසිකලේ පණ ගන්නව ගත්තු මම කනත්ත මැදින් යන්න පටන් ගන්නකොටම ලොකු පුතා ඔහොම ඉන්නවා කොහෙද ගියේ? ඒ හඬ තාත්තගේ. ඒත් එයා වෙන්න බෑ. අයියේ මාවත් එක්කගෙන යන්නකෝ. අම්ම නැතුව පාළුයි. දෙවියනේ ඒ චූටි නංගි. හැරිලා බලන්න හිත දුන්න විතරයි. ගිනි ගහන රස්නයක් මූණ ඉස්සරහින් දැනෙන්න වුණාම අත් දෙකෙන් මූණ වහගෙන ඇඟිලි අස්සෙන් බැලුවේ කවුද ඉස්සරහින් හිටගෙන ඉන්නේ කියලා. විශාල හුලුවත්තක් අරගෙන ඉස්සරහින් හිටගෙන හිටියේ මීට පෙර මට මුණ ගැහුණු සීයා. මොකද කරන්නේ? හැරිලා බලනවද? ඔහොමම ගෙදරට යනවද? ඵලයන් ගෙදරට.
උඹට අඬ ගහන්නේ උඹගේ උන් නෙවෙයි. හෙට සූනියමට 3 වතාවක් ඇවිදී. ඊට පස්සේ කරදරයක් නෑ. වයස වුණත් ඒ වචනවල තිබුණු ස්ථීර බව හිතට ගෙනාවේ පුදුම හයියක්. යන්නම්වත් කියන්නේ නැතුව වේගෙන් ගෙදරට ආව මම හරි හුස්මක් ගත්තේ ගේ ඇතුළට ඇවිල්ලා දොරත් වහගත්තාමයි. පහුවදා සෙනසුරාදා දවසක් උදේ මම යන්නේ කනත්තට. තාත්තා සහ නංගිගේ මිනිවලවල් ළඟට. දෙවියනේ, එතන කවුරු හරි මොකක්ම හෝ ගුරුකම් කටයුත්තක් කරලා මැරුණ මිනිහෙකුට දරුවෙකුට පාඩුවේ ඉන්න දෙන්නේ නැති ජරා මිනිස්සු. විස්තරේ අහලා අම්මා අඬන්න ගත්තේ ඒ විදිහට. පොලිසිය යන්න, අරක කරන්න, මේක කරන්න කියලා මිනිස්සු ගොඩාක් දේවල් ඔලුවට දාන්න උත්සාහ කළත් මං කල්පනා කරන්න උනා. මිනී වලක් උඩ ගුරුකම් කරලා කියලා කොහොමද පොලිසිය යන්නේ? කාටද මග අහුරලා කනත්ත පාරෙන් මාව ගෙන්න ගන්න ඕන උනේ? කවුද අර සීයා? කියන දේවල් ගැන. හවස 6 විතර වෙනකොට වැටා ඉන්නේ පිච්චමල් ගහෙන් මල් වට්ටියක් පිරෙන්න කැඩුව මම බලාගෙන හිටියේ රෑ 9 පහු වෙනකම්. මිනිස්සු අසරණ වුණාම පෙනෙන හෝ නොපෙනෙන කියලා නැතුව තමන්ගේ හිත ඒ මොහොතේ හරි කියලා හිතෙන දේ විශ්වාස කරනවා. මමත් කෙරුවේ ඒ ටිකමයි. සූනියන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි. එහෙම කියලා පහන් පත්තු කරලා මං හිතන්න උනේ මගේ අම්මා සහ ලොකු නංගිගේ ආරක්ෂාව ගැන විතරමයි. ඔයාට ඇහෙනවද කවුරු හරි ගේ වටේ ඇවිදිනවා? පාන්දර 1ට විතර මාව ඇහැරවලා අම්මා රහසින් කියන්න උනා. ඔව්, කාගේදෝ බර අඩි ශබ්දයක් ගේ වටේම ඇහෙනවා. යම්, අපි බලමු කවුද කියලා. අතින් නැදගෙන අම්මා කියනකොට මට මතක් වුණේ කනත් තෙදි මුණ ගැහුණු සීයා කියපු දේ. සූනියමට 3 වතාවක් ඇවිදී. ඕන නෑ, අම්මා බය වෙන්න නැතුව ඉන්නකෝ. තව ටිකකින් නවති. කිව්ව විදිහටම ශබ්දේ නැවතුනහම අම්මා මගේ මූණ බලන්න උනේ හරියට මම දන්න අඳුනන කෙනෙක් ගේ වටේ ඇවිත්තද හිතලා. කාලය ඔහොම ගෙවිලා තවත් මාස 3ක් විතර ගෙවෙන්න ගත්තේ පළදාව නැවතිලා තිබුණු භවභෝගවලින් ටික ටික යලිත් පළදාව ලැබෙන්න පටන් අරගෙනයි. මට විශ්වවිද්‍යාල වරම් ලැබුණත් ඒ ගමනට ආයිබෝවන් කියලා තාත්තා කරගෙන ආව බුලත් වගාවට පොල් වගාවට හිත යොමු කෙරුවේ ෆැක්ටරි එකේ රස්සාවටත් යන ගමන්මයි. උඹ මට ගුරුකම් කළා නේද? බලාගෙන ඉන්නකොට මගේ දේවල් විනාශ වෙනවා. බලාගම්, මහා එකා ගිය දිහාවටම යවනවා. එහෙම නොවුනොත් මම තිලකරත්න නෙවෙයි. එක හැන්දෑවක හිටි හැටියේ බුලත් කොටුවට කඩා පැන්න තිලකරත්න මාමා කෑ ගැහුවේ එයාගේ පවුල කටවහලා මිනිස්සයව නිහඬ කරන්න උත්සාහ ගත්තේ. මට සුළු මොහොතක් ගත වුණා එයා කියපු දේවල් පැහැදිලිව හිතාගන්න. මෑතක ඉඳලා ඒ මාමගේ භවභෝග විනාශ වෙන්න, එයාව ලෙඩ වෙන්න අරන් බවක් මන් දැනගත්තෙත් ඒ සිද්ධියෙන් පස්සේ. කාටවත් කිසි වරදක් නොකරපු මගේ තාත්තට අපිට ගුරුකම් කරලා තියෙන්නේ මේ මිනිස්සයාද? අම්මා එක්ක ඒ සිද්ධිය ගැන වචනයක් කියන්නේ නැතුව ඉන්න තීරණය කරලා මගේ වැඩ පුරුදු විදිහට කරගෙන ගියේ තිලකරත්න ගැන අහිතක් නැතුවයි. තව ටික කාලයක් ගෙවෙනකොට ගමේ හැම තැනම ඇවිදින ගමන් ඒ මිනිසයා කියවන්න උනේ ගම්ලත්ත මං කෙරුවේ සන්නියකාට කැප කරපු එක දැක්කනේ ඇස් උඩ ගිහින් ලේ පිරিলা මැරුණේ. ඊට පස්සේ පොඩි කෙල්ල
ඊළඟට යන්න හිටියේ ගම්ලත්ගේ ගෑණි. ඒත් කොහෙද පොඩි ගම්ලතයා අනික් අතට හැරෙව්වා කියලයි. ඊට පස්සේ කාලයක් යනකොට කියවිල්ල මුණුමුණුවකට හරවගෙන ගම හැම තැනම ගිය මිනිහගේ මිනිහ දවසක හම්බ වුණේ එයාගේ ගේ පිටිපස්සේ අඹ ගහේ එල්ලිලා තියෙද්දි. මං අදටවත් ඒ මරණය ගැන කිසිම සතුටක් ලබන්නේ නෑ. මොකද මනුස්ස ආත්මයක් ලබන්න මොනතරම් පින් කරන්න ඕනද? එහෙම ලබාගත් ආත්මයේ තවත් මිනිසෙකගේ ජීවිතේ විනාශ කරන්න තිලකරත්න තීරණය කරපු දවසේම මිනිහට පව් පළ දෙන්න පටන් ගන්න ඇති. අපි කාටවත් වරදක් නොකරපු මිනිස්සු. තාත්තා සහ පොඩි නංගිව මට බේරගන්න බැරි වෙන්නේ නැත්තේ එයාලගේ කර්ම ශක්තිය ඒ විදිහට ලියවිලා තිබුණු නිසා වෙන්න ඕන. අද මම පලාතේ හොඳ ව්‍යාපාරිකයෙක්. ලොකු නංගි වෛද්‍යවරියක්. තිලකරත්නගේ බිරිඳ මේ මෑතකදී මිය ගියා. ඒ කටයුතු වලට හිතේ කිසි කහටක් නැතුව මං උදව් කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ගුරුකම් කරලා මිනිස්සු මරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඒ ගැන මම ඇස් දෙකට දැක්කා. අනුන්ට කරන වින Tamanට ආපහු කැරකෙනවද කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් ඒකම තමයි තිලකරත්නට උනේ. නොපෙනෙන බලවේග වින කරනකොට ඒවට විරුද්ධ වෙන තවත් බලවේග තියෙනවා. මගේ හිතේ ගැස්මකින් හරි සීයා කෙනෙක් විදිහට මගේ ඉස්සරහට ආවේ මට උදව් කළේ බලගතු බලවේගයක්. අදටත් මගේ ගෙදර බදාදට සෙනසුරාදට සූනියම් දෙවියන්ට පහන් පත්තු කරනවා. ඒක මගේ ජීවිත කාලය පුරාම සිද්ධ කෙරේවි.